අද වීඩියෝ එකෙන් අක්මාවේ ඇතිවන සිරෝසිස් රෝග තත්ත්වය ගැන සරලව කෙටියෙන් දැනගමු. අක්මාව කියන්නේ අපේ ශරීරයේ ලොකු වැඩ කොටසක් කරන ඉන්ද්‍රියක්නේ. හරියටම කිව්වොත් අක්මාව කියන්නේ ශරීරය පිරිසිදු කිරීමේ කම්හලක් වගේ දෙයක්. ඒ කියන්නේ අක්මාව අපේ ආහාර ජීර්ණයට උදව් කරනවා, ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා, රුධිරයේ තියෙන සීනි ග්ලයිකෝජන් විදියට කබඩා කරනවා, ඒ වගේම රුධිරයේ තියෙන ප්‍රෝටීන හදනවා. තව මේ වගේ විශාල වැඩ කොටසක් අක්මාවෙන් සිද්ධ කරනවා. කෙටියෙන්ම කියනවා නම් අක්මාව නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් එහෙම එකේ සිරෝසිස් වගේ රෝගයක් හැදුනොත් අපිට මොන වගේ දෙයකට මුහුණ දෙන්න වෙයිද? ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකෙන් බලමු සිරෝසිස් කියන්නේ මොකක්ද? සිරෝසිස් වල රෝග ලක්ෂණ මොනවාද? මේ තත්ත්වය ඇති වෙන්න හේතු මොනවාද? ඒ වගේම සිරෝසිස් තත්ත්වය බරපතල වුණාම මොනවාද අපිට ඇති වෙන ගැටලු? සිරෝසිස් එන එක වළක්ව ගන්න කොහොමද? එතනින් එහාට කියන්නේ සිරෝසිස් තියෙනවා නම් මොකද කරන්නේ? ඉතින් මේ හැම දේ ගැනම අපි සරලව කෙටියෙන් අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා තාමත් අපේ MediProSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔන්න පහළ තියෙන subscribe button එක click කරලා අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. හරි, අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. සිරෝසිස් කියන්නේ අක්මාවේ සෛල දිගින් දිගටම හානි වෙලා ඒ වෙනුවට කැලල් පටකය කියන්නේ ස්කාර් ටිෂුස් හැදෙන තත්ත්වයක්. මේ කැලල් පටක නිසා අක්මාවේ සාමාන්‍ය වැඩ කටයුතු බිඳ වැටෙනවා. සිරෝසිස් මුලින්ම රෝග ලක්ෂණ නැතිව තියෙන්න පුළුවන්. ඒ තත්ත්වය බරපතල වුණාම ශරීරයට ලොකු බලපෑමක් වෙනවා. සිරෝසිස් කියන තත්ත්වය රිවර්ස් කරන්න බෑ. ඒ තව දුරටත් අක්මාවට හානි වෙන එක අපිට අඩු කරගන්න පුළුවන්. අපි බලමු සිරෝසිස් වෙන්න හේතු මොනවාද කියලා. අක්මාවට හානි වෙන හේතු ගොඩාක් තියෙනවා. එකක් තමයි මත්පැන් පාවිච්චිය. මත්පැන් දිගටම බොන එක අක්මාවට ගොඩාක් විෂයි. ඒ කියන්නේ විශේෂයෙන්ම හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C වෛරස් නිසා අක්මාවට හානි සිද්ධ වෙනවා. අනෙක් හේතුව තමයි තරබාරුකම. අක්මාවේ තෙල් තැම්පත් වෙලා, ඒ කියන්නේ ෆැටි ලීවර් ඇවිල්ලා අක්මා සෛල වලට හානි වෙනවා. ඉතින් අන්න ඒකයි තරබාරුකම සිරෝසිස් වෙන්න හේතුවක් වෙන්නේ. ඊළඟ හේතුව තමයි පිත්තාශයේ තියෙන ගැටලු. පිත්ත නාලවල ගැටලු තිබ්බොත් එක අක්මාවට බලපානවා. එතනින් එහාට බැලුවොත් ජානමය ගැටලුත් බලපානවා. ඒ කියන්නේ සමහර අයට උපතින්ම අක්මාව දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම අයටත් සිරෝසිස් වෙන්න අවදානමක් තියෙනවා. ඊළඟ හේතුව තමයි දිගු කාලීන බෙහෙත් භාවිතය. උදාහරණයක් විදිහට අරිෂ්ඨ වර්ග වගේ දේවල් දිගු කාලිනව පාවිච්චි කරොත් ඒක සිරෝසිස් එන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම රසායනික ද්‍රව්‍ය, ඒ වගේම ආසාදනත් මේ සිරෝසිස් එන්න හේතු වෙන්න පුළුවන්. අපි දැන් කතා කරමු සිරෝසිස් වල රෝග ලක්ෂණ මොනවාද කියලා. මේක සිරෝසිස් රෝග තත්ත්වය අනුව ප්‍රධාන අවස්ථා 3කට වෙන් කරලා කතා කරන්න පුළුවන්. මේ සිරෝසිස් රෝගයේ මුල් තත්ත්වයේදී ඇඟට වෙහෙස, නැත්නම් අලස බව, බඩගින්න අඩුවීම, බර අඩුවීම, ඔක්කාරය, මෙන්න මේ වගේ රෝග ලක්ෂණ දකින්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ රෝග තත්ත්වයේ මැද අවධියේදී ඇස් ඒ වගේම සම කහ වීම, පාද ඉදිමීම, බඩේ ජලය එකතු වීම, සම කැසීම, මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි දකින්න පුළුවන්. එතනින් එහාට සිරෝසිස් රෝගයේ අවසාන අධ්‍යයනයේදී වමනයත් එක්ක රුධිරය පිටවීම, කළු පාට මල පහ පිටවීම, මතක ශක්තිය අඩුවීම, දිගින් දිගටම නිදිමත වීම, අවසානයේ වකුගඩු ප්‍රශ්නවලට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් සිරෝසිස් එන එක වළක්ව ගන්නේ කොහොමද? අපි ඒක බලමුකෝ. අපිට පුළුවන් අපේ අක්මාව මෙන්න මේ කියන විදිහවලට ආරක්ෂා කරගන්න. එකක් තමයි මත්පැන් පානය අඩු කරන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පුරුදු කරගන්න. බර පාලනය කරගන්න. ඒ වගේම ව්‍යායාම කරන්න. ඒ වගේම වෛද්‍ය උපදෙස් නැතුව දීර්ඝකාලීනව බෙහෙත් වර්ග කියන්නේ අරිෂ්ඨ වර්ග වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් සිරෝසිස් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ඔයාට සිරෝසිස් තියෙනවා කියලා අඳුනගත්තොත් බය වෙන්න එපා. ඔයාට කරන්න තියෙන්නේ ඒ හා සම්බන්ධ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන එක. ඒ කියන්නේ හෙපටොලොජිස්ට් කෙනෙක් හරි, එහෙම නැත්නම් ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනෙක් හරි හමු වෙන්න යන්න. අන්න එතෙන්දී ඔයාට වෛද්‍යවරයා දෙන වෛද්‍ය උපදෙස් 100% පිළිපදින්න. බෙහෙත් ආහාර රටාව ගැන වෛද්‍යවරයා කියන දේ අනුගමනය කරන්න. මත්පැන් සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒ කියන්නේ එක බිඳුවක්වත් බොන්න එපා. ඒ අනුනම ආහාර පාලනය.
මෙතෙන්දී ලුණු ඒ වගේම තෙල් අඩු ආහාර ගන්න. ඒ වගේම අක්මාවේ තත්ත්වය බලන්න රුධිර පරීක්ෂණ එයට නම අක්මාව ස්කෑන් කිරීම සිදු කර ගන්න. එතනින් එහාට ඔයා ආසාදන වලින් බේරෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ රෝග පාලනයට එන්නත් ලබා ගැනීම, ඒ වගේම පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. අන්න එතකොට ඔයාට ආසාදන වලින් බේරිලා ඉන්න පුළුවන්. ඉතින් සිරෝසිස් රෝග තත්ත්වයේ අන්තිම අවස්ථාවේ ඉන්න කෙනෙක් නම් අක්මා බද්ධ කිරීමක් සිදු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් වෛද්‍යවරයා එක්ක බද්ධ කිරීම ගැන සාකච්ඡා සිදු කරන්න ඕනේ. එතෙන්දී වෛද්‍යවරයා ඔයාට අවශ්‍ය උපදෙස් හරියාකාරව ලබා දීම සිද්ධ කරනවා. ඉතින් මොකක් වුණත් අන්තිමේදී කියන්න තියෙන්නේ අක්මාව කියන්නේ අපේ ශරීරයේ නිහඬව වැඩ කරන වීරෙක් වගේ කෙනෙක්. ඒත් ඒකට හානි වුණාම ගොඩ එන්න ගොඩාක් අමාරුයි. ඉතින් අද ඉඳන්ම ඔයාගේ අක්මාව ගැන හිතන්න. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. මොකක් හරි සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. ඉතින් මේ කිව්ව දේවල් ටික හොඳින් ඔළුවේ තියාගන්න. හරි ඉතින් ඔයාලට මේ ගැන අදහස් ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් එකතු වෙලා මේ ගැන තවත් දැනුවත් වෙන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක නවතිනවා. අනිවාර්යෙන් මෙඩිප්‍රොෆෙසර් YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. හරි. තවත් දවසක හම්බ වෙමු. ගිහින් එන්න. සුබ දවසක්.